ආරක්ෂේ අද උදේම ගමනක් යන්න තමා මේ ලෑස්තිලා ඉන්නේ. ඉතින් දිගටම වීඩියෝ එකත් එක්ක රැඳී ඉන්න කියලා ආදරයෙන් මතක් කරනවා. ඔන්න අපි ඉක්මනට ස්ටේෂන් එකටත් ආවා. අපිට පැය දෙකමාරක කාලයක් තමාද යන්න තියෙන්නේ. ඉතින් බලන් ඉන්නකෝ. ඉතින් දැන් මේ අපේ සීට් නම්බර එක හොයාගෙන යන ගමන් මම මේ මිලාන් යන්නේ 3 වෙනි වතාව. හැබැයි මිලාන් සිටි එක ඇවිදලා නම් නැහැ. ඉතින් අද බලමු වෙලාව තිබ්බොත් චූටි රවුමක් ගිහින් එනවා. ඉතින් ඔන්න අපි දැන් ටිකක් දුර ආවා. ඉතින් අපි උදේම පිටත් වුන නිසා අපි මුකුත් බිව්වෙත් නැහැ. ඉතින් ඒකත් බොනින් ගමන් අපි වටපිටාව බලාගෙන මිලාන් යමු. මම මේ දවස්වල කියවන පොත තමා ලොවීනා. හරිම ලස්සන කතාවක් ඒක. අපි මිලාන් වලින් බැස්සා. උදේ 8:25ට තමයි අපිට මිලාන් වලින් බහින්න තිබ්බේ. ඉතින් අපිට ඉතුරු ටික යන්න තියෙන ටැක්සි එකෙන්. දැන් අපි ලංකා එම්බසියට ආවා. ඉතින් අපේ ඩොකියුමන්ට් එක පරිවර්තනය කරගන්නට බැරි වුණා. ඉතින් වැඩේ සාර්ථක වුනේ නැති නිසා අපි ආපහු ඉක්මනින්ම ගියා මිලාන් ස්ටේෂන් එකට. මේ ඔයාලා දැක්ක ස්ටේෂන් එකේ ඉදිරිපස්ස. ඉතින් අපිට පැය 3ක විතර කාලයක් තිබුණා අපව වෙනිස් වලට යන්න.
අපිට පැයක කාලයක් තියෙනවා ට්‍රේන් එක නගින්න. එතකම් මම ආවා ස්ටේෂන් එක ඇතුලේ ලස්සන බලන්න. ඉතින් දැන් අපි වෙනිස් යන්නයි හදන්නේ. ඉතින් මගේ පොතක් තියෙනනේ. පොතත් කියව දැන් යන ගමන්. ඔන්න එහෙනම් වෙනිස් වලටත් ආවා. හවස 5යි එද්දි අපි. ඉතින් ගොඩාක් ස්තුතියි මාත් එක්ක වීඩියෝ එක අවසන් වෙනකම්ම රැඳී සිටියාට.